අද මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ වගේ A-line ගවුමක් කොහොමද මහගන්නේ කියලා. ඉතින් A-line ගවුමක් මහන්න ඔයා ඉගෙන ගත්තාම ඔයාට ඒ හරහා ගොඩක් ගවුම් විලාසිතා මහගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අද අපි බලමු කොහොමද මෙන්න මේ A-line ගවුම පහසුවෙන්ම මහගන්නේ කියලා. අඩම් පටන් ගන්න කලින් මම පුංචි මතක් කිරීමක් කරන්න. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති නිමාස් ෆැෂන් ඇකඩමි අපි බේසික් ඩ්‍රෙස් මේකින් ගයිඩ් කියලා මේ පොත ඔයගොල්ලෝ වෙනුවෙන්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ පොතේ 5 වෙනි පාඩමට අදාළව තමයි A-line dress එක මහගන්න විදිහ තියෙන්නේ. ඉතින් A-line dress එක මහගන්න මූලික බ්ලොක් එක හදාගන්නේ කොහොමද, මිමි ගණනය කරගන්නේ කොහොමද, ඒ හැමදේම මේ පොතට අපි ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ පොත ගත්ත කෙනෙකුට පහසු වෙන්නත් එක්ක තමයි අපි මේ A-line dress එක මහන වීඩියෝ එක අද ඔයගලන්ට අරගෙන ආවිල්ලා තියෙන්නේ. මුලින්ම අපි කරන්නේ අපේ උරහිස මිම්ම මැනගන්න එක. ඉතින් ඔයාට ඔයාගේ ඇඟේ මිමි ගන්නවා දන්නේ නැත්නම් මම පළවෙනි කමෙන්ට් එකට වීඩියෝ එකක් දාලා පින් කරලා තියන්නම්. ඔයාට ඔයාගේ ඇඟේ මිමි ගන්න විදිහ ඒ වීඩියෝ එක හරහා ඉගෙන ගන්න පුළුවන්. ඔයාගේ මැනගත් උරහිස දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරපු ප්‍රමාණය තමයි ඒ ලකුණු කරේ. ඊට පස්සේ උරහිස මං අඟල් එකක ප්‍රමාණයක් පහත් කරනවා. සාමාන්‍යයෙන් ගොඩාක් කෙට්ටු කෙනෙකුට අඟල් 1.5ක් වගේ ප්‍රමාණයකුත් සාමාන්‍ය සිරුරක් තියෙන කෙනෙකුට අඟල් 1කුත් උරහිස පහත් කරාම ඇති. ඊට පස්සේ ඔයාගේ කරවට මිම්ම හතරට බෙදලා අඟල් භාගයක් අඩු කරපු ප්‍රමාණය ඔන්න ඔය විදිහට ඔය උරහිස රේඛාවේ කර පළල විදිහට ලකුණු කරලා මෙන්න මේ ලක්ෂ දෙක මෙහෙම එකට එකට අපි යා කර ගන්නවා. සාමාන්‍යයෙන් ඇඳුමක් මහද්දී උරහිස එක කෙලින්ම අපි තියන්නේ නැහැ. උරහිස පොඩ්ඩක් පෑවුමක් මෙන්න මේ විදිහට වෙන්න තමයි අපි ගන්නෙ. තනි කෙලින්ම උරහිස ওই විදිහට තියන්නේ නැහැ. මෙන්න මේ වගේ පොඩි ඇලවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ උරහිස මම අඟල් එකක් මෙතන පහත් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි රැගල් උස තමයි ලකුණු කරන්නේ. උරහිසේ ඉඳන් පහළට තමයි මේ රැගල් උස ලකුණු කරන්නේ. ඔයාගේ පපුව මිම්මට අදාළව රැගල් උස ඔයාට කොච්චරක් දෙන්න ඕනේ කියලා මම මෙතන සයිඩ් එකකින් ඔයාට දාලා තියෙනවා. ඔයාගේ පපුව වට මිම්මට අදාළ වේ තියෙන ප්‍රමාණය උරහිසේ ඉඳන් පහළට ලකුණු කරලා රැගල් උස ලකුණු කරගන්න. දැන් ඔය ඇඳගත්තු රේඛාව තමයි අපේ පපුව රේඛාව. පපුව වට හතරට බෙදලා අඟල් එකක් මම මෙතන ලකුණු කරනවා. මොකද මේක අත්කොට ඇඳුමක් නිසා. ඔයා අතක් දාලා මහනවා නම් පපුව වට හතරට බෙදලා අඟල් 1.5ක් ඔයාට මෙතන ලකුණු කරන්න පුළුවන්. ඉතින් මගේ පපුව වට හතරට බෙදලා අඟල් එකක් එකතු කරපු ප්‍රමාණය මම මේ පපුව රේඛාවේ මේ විදිහට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ උරහිස ලකුණු කරපු ප්‍රමාණයම. ඒ කියන්නේ උරහිස ඔයාට ආවේ අඟල් 7ක් කියන්නකෝ. අන්නේ 7 මේ පපුව රේඛාවෙත් අපි ලකුණු කරගන්නවා. මොකද ඔය උරහිස පහත් කරපු තැනයි පපුව රේඛාවයි එකට එකට අපිට යා කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි එහෙම කරන්නේ. මෙන්න මේ විදිහට උරහිස ලකුණු කරගත්ත ප්‍රමාණයම පපුව රේඛාවෙත් ලකුණු කරලා මෙන්න මේ විදිහට අර මං උරහිස අඟල් එකක් පහත් කරානේ. එතන ඉඳන් ඒ ලක්ෂ්‍ය දක්වා මෙහෙම තනි කෙලින් ඉරක් විදිහට අපි මේක ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ කරන්නේ ඒ රේඛාවේ හරිය මැද හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ උරහිස පහත් කරපු තැනත් පපුව රේඛාවත් අතර මෙන්න මේ දුර මේකේ හරිය මැද හොයලා අඟල් භාගයක් ඇතුළට ලකුණු කරන්න. ලකුණු කරලා මෙන්න මෙතෙන්ට තනි කෙලින් ඉරක් ඇඳලා ඊට පස්සේ අත්කට හැඩය ඇඳ ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට රූල් එකක් දෙන්න රූල් එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් අතින් අපිට අත්කට හැඩය අඳින්න පුළුවන්. ඊට පස්සේ කර ගැඹුර මෙතන ඔයාලට කැමති ප්‍රමාණයක් උරහිසේ ඉඳන් පහළට ඇඳ ගන්න සහ ඔයාලට කැමති කරක් දාන්න පුළුවන්. මම මෙතන මේ විදිහට රවුම් කර හැඩයක් තමයි අඳින්නේ. ඔයාලට මේ වගේ රූල් එකක් නැත්නම් අතින්ම අඳින්න පුළුවන්. ඔයාලට එච්චරම හුරු නැත්නම් කර ඇඳලා මේ විදිහට කොටුවක් ආකාරයට මෙහෙම ඇඳ ගන්න. ඊට පස්සේ අංශක 90 එන තැන තියෙනවනේ. එතන ඉඳන් උඩට අඟල් එකකුත් අනිත් පැත්තට අඟල් එකකුත් ලකුණු කරලා ඒ ලක්ෂ කැපිලා යන විදිහට අර හැඩය අඳින්න පුළුවන්. එහෙම අපිට අඳින්න පුළුවන් මේ වගේ රූල් එකක් නැති කෙනෙකුට පහසු වෙන්න. ඉතින් අර අලුතෙන්ම මැහුම් ඉගෙන ගන්න කෙනෙකුට පහසු වෙන්න තමයි මේ විදිහට මම කර හැඩය ඔයගලන්ට ඇඳලා පෙන්නුවේ. ඊට පස්සේ උරහිසේ ඉඳන් ඉන දක්වා උසට අඟල් භාගයක් එකතු කරලා ඉන දක්වා උස ලකුණු කරලා මෙන්න මෙහෙම හරහට ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙකුගේ ඉනේ ඉඳන් උකුල දක්වා උස සම්මත මිම්මක්. ඒ නිසා ඉනේ ඉඳන් උකුලට උස අඟල් 7.5ක්. ඒ 7.5 මම ඉනේ ඉඳන් පහළට ලකුණු කර ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මේ පහසු වෙන මම මෙතන ලියලත් තියෙනවා. දැන් මෙතනදී මම කරන්නේ අපේ පපුව ගත්ත ප්‍රමාණයට වඩා අඟල් කාලක විතර වගේ ප්‍රමාණයක් අඩුවෙන් ඉන මෙතන ලකුණු කර ගන්නවා.
මොකද අපි මේකේ ඩාට්ස් දාන්නේ නැහැ. ඒ නිසා ඉන මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. ගොඩාක් ඉන හැඩ ඕන අඟල් භාගයක් විතර ඇතුළට ලකුණු කරගන්න. දැන් ඉනේ ඉඳන් අඟල් 7මාරක් පහළට ලකුණු කරලා උකුල රේඛාව ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට මෙතන 7මාරක් තමයි එන්නේ. උකුල වට 4ට බෙදලා අඟල් 1මාරක් හරි අඟල් 1ක් හරි උකුල රේඛාවේ ලකුණු කරගන්න. මේ ඩ්‍රෙස් එක ගොඩාක් හිරට තදට මහන එකක් නෙවෙයි. චුට්ටක් බුරුලට මහන ගවුමක්. මොකද ටිකක් මහත කෙනෙකුට එහෙම පහසුවෙන්ම අදින්න පුළුවන් වෙන්න. දැන් අපි ගොඩාක් මේකේ පපුවේ ඉඳන් කෙලින්ම උකුලට ලකුණු කරන්නේ නැහැ. ඉන ගාවට ලකුණු කරා ඉනේ ඉඳන් උකුල ගාවට මෙන්න මෙහෙම හැඩ කරලා අඳිනවා. ඒ හැඩ කරලා අඳිද්දි තනි කෙලින් රූල තියන්නෙත් නැහැ. ගොඩාක් හැඩ කරන්නේත් නැහැ. සාමාන්‍ය මට්ටමින් හැඩ කරලා තමයි ගන්නෙ. ඊට පස්සේ උරහිසේ ඉඳන් සම්පූර්ණ උසට අඟල් 1මාරක් එකතු කරන්න සම්පූර්ණ 1මාර එකතු කරන්නේ සම්පූර්ණ උසට වාටිය මහන්න ඕනේ නිසා. දැන් මේ ඩ්‍රෙස් එක ඔයාලට දිගට මහ ගන්න උනත් පුළුවන්. දැන් සාමාන්‍යයෙන් උකුල ප්‍රමාණයම තමයි අපි වාටිය රේඛාවෙත් ලකුණු කරන්නේ. නමුත් ඔයාලට ඩ්‍රෙස් එකේ හැඩ ඕනේ නම් උකුල ප්‍රමාණයම වාටිය රේඛාවේ ලකුණු කරලා තව එහාට අඟල් 2ක් විතර 2මාරක් විතර ලකුණු කරලා හැඩ කරන්නත් පුළුවන්. මුලින්ම මම රූල එක තියලා මෙහෙම තනි කෙලින් ඉරක් මෙහෙම ඇඳ ගන්නවා. ඊට පස්සේ එතන ඉඳන් ඔන්න ඔයාට අර හැඩ කරන්න අවශ්‍ය ප්‍රමාණය අතර අඟල් 2ක් හරි 2මාරක් හරි ඔහොම එළියට ලකුණු කරලා මෙන්න මේ විදිහට හැඩ කරලා ලස්සනට ඇඳ ගන්නවා. එතකොට අර ඩ්‍රෙස් එක ලස්සනට හැඩට තියෙනවා. නෝ ඩ්‍රෙස් එක දිගට එහෙම මහනවා නම් මේක ගොඩක් ලස්සනයි හැඩ කරගත්තාම. සාමාන්‍යයෙන් අපි ඇඳුමක් මැව්වහම මේ කෙළවරේ ඉඳන් ගල් භාගයක් විතර උඩට ලකුණු කරලා මෙහෙම හැඩ කරන්න ඕනේ. මොකද නැත්නම් ඩ්‍රෙස් එකේ දෙපැත්තේ නිකන් මෙන්න මේ විදිහට උල් වීමක් වගේ සිද්ධ වෙන. එතකොට කැතයි. ඒ නිසා තමයි අපි මෙහෙම හැඩ කරලා ගන්නෙ. මම ඔයාලට කියවනේ මේ ඩ්‍රෙස් එකේ මම ඩාට් එකක්වත් දාන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි ඉස්සරහා පළුව සම්පූර්ණයෙන්ම කරගත්තට පස්සේ එන්නේ. දැන් බලන්න පිටිපස්ස පළුව කොහොමද මම හදාගන්නේ කියලා. ඉදිරිපස උරහිසට වඩා අඟල් 3 කාලක් උඩට ලකුණු කරලා ඒ ඉදිරිපස උරහිසට සමාන්තරව පිටිපස උරහිස මෙන්න මෙහෙම තනි රේඛාවකින් ඇඳ ගන්නවා. මේ විදිහට මම පාට පෑනත් මාරු කරලා තමයි අඳින්නේ. ඊට පස්සේ මේ කොතනින් බැලුවත් අඟල් 3 කාල මේ විදිහට තියෙන්නම ඕනේ. ඊට පස්සේ අපි මුලින්ම ඇඳගත්තු උරහිසට සමාන්තරව උඩින් අඟල් 3 කාලක් ලකුණු කරලා මෙන්න මෙහෙම හරහට රේඛාවක් ඇඳ ගන්නවා. මේ විදිහට. ඊට පස්සේ ඔයා අර කර පළල ලකුණු කරපු ලක්ෂය තියෙනවනේ. එතනින් උඩට පොඩි ඉරක් වගේ ඇඳ ගන්න. ඉතින් සමහර අය අහනවා ඇයි මේ උරහිස 3 කාලක් උස්සන්නේ කියලා. මෙහෙම 3 කාලක් උස්සන්නේ අපේ ඇඳුම පිටිපස්සට ඇදිලා යන එක වළක්වන්න. මේ උසන 3 කාල නිසා ඇඳුම උස කොට ඇති වෙන්නේ නැහැ. හරියට උරහිස මැද්දට හිටිලා තියෙනවා. ඒ ඇඳගත්ත ඉරෙන් අඟල් කාලකටත් අඩු ප්‍රමාණයක් 0.1ක විතර ප්‍රමාණයක් දකුණු අත පැත්තට මෙහෙම ලකුණු කරලා එතන ඉඳලා අර කරපළල ලකුණු කරපු තැන හරහා යන්න මෙන්න මෙහෙම අපි රැඳගත්තු රතු පාට ඉරේ ඉඳන් පහළට මම කර ගැඹුර පිටිපස්ස කර ගැඹුර අවශ්‍ය ප්‍රමාණය ලකුණු කරලා එතෙන්ට මෙහෙම යා කරනවා. පිටිපස්ස කර ගැඹුර ගාදී සාමාන්‍යයෙන් ඉස්සරහා කර ගැඹුරට වඩා අඩුවෙන් තමයි ගන්නෙ. මම සාමාන්‍යයෙන් අඟල් 2මාරක් වගේ තමයි සාමාන්‍යයෙන් දාන්නේ. ඔන්න උතර පිටිපස්ස කර ගැඹුර ලකුණු කරලා මෙතන ඇඳ ගන්නවා. ඊට පස්සේ මුලින්ම අපි කරන්නේ උරහිස මැන ගන්නවා. ඉස්සරහා උරහිස කොච්චරක්ද කියලා මෙන්න මෙච්චරනේ ඉස්සරහා උරහිස. අන්නේ ප්‍රමාණයම දැන් මගේනේ 4මාරක් විතර. අන්නේ ප්‍රමාණය මෙතන ඉඳන් ඉදිරියට කොතෙන්ද තියෙන්නේ කියලා බලලා මෙන්න මෙහෙම ඒ ප්‍රමාණයේ 4මාර එන තැන මෙන්න මෙහෙම ලකුණු කර ගන්නවා. මේ විදිහට ලකුණු කර ගන්නවා. ඉදිරිපස උරහිසට පිටුපස උරහිස සමාන වෙන්න ඕනේ. නැත්තම් මහනකොට උරහිස් දෙක අසමාන වෙනවා. ඊට පස්සේ දැන් උරහිස ලකුණු කරගත්ත තැන ඉඳන් මෙන්න මේ හරි මැද ලක්ෂයට තනි කෙලින් ඉරකින් මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. තනි කෙලින් ඉරකින්. ඊට පස්සේ එතන ඉඳලා අත්කඩට මෙන්න මෙහෙම හැඩ කරලා අපි මේ විදිහට ඇඳ ගන්නවා. අත්කට ගාවට මෙන්න මෙහෙම හැඩ කරලා මේ විදිහට ඇඳ ගන්නවා. ඔන්න ඔච්චරයි බ්ලොක් එකේ කරන්න තියෙන්නේ. දැන් අපිට තියෙන ඉස්සරහා පිටිපස්ස කොටස් වෙන් කරලා කපා ගන්න එක. දැන් අපිට රෙදි වහන්න ගන්න පුළුවන්. මුලින්ම අපි කරන්නේ පිටිපස්සට අදාළ කර හැඩයෙන් මෙන්න මෙහෙම කපා ගන්නවා. ඊට පස්සේ පිටිපස්සට අදාළ උරහිස හැඩයෙන් මෙන්න මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ පිටිපස්සට අදාළ අත්කට හැඩයෙන් මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට පහළට යනකම් මේ විදිහට කපා ගන්න. ඔන්න ඔය කොටස් තුනේ තමයි වෙනස තියෙන්නේ. නැත්තම් ඉස්සරහා කොටසයි පිටිපස්ස කොටසයි එක සමානව තමයි එන්නේ. ඔන්න ඔය විදිහට මෙන්න මෙහෙම පහළට යනකම්ම කපාගෙන බ්ලොක් එක සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කර ගන්නවා.
දැන් මම මේකට අරගෙන තියෙන මෙන්න මේ වගේ ලිනන් ෆැබ්‍රික් එකක්. ඔයගලොන්ට කැමති ෆැබ්‍රික් එකක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි ඝනකම ෆැබ්‍රික් එකක් තිබ්බොත් නම් මේ ඩ්‍රෙස් එකට ලස්සනයි. ෆැබ්‍රික් එක හොඳට මුලින්ම අයන් කරලා මෙන්න මේ විදිහට බලවාටි දෙක එකට හිටින විදිහට තියාගන්න. දැන් මේක අත්කොට ගවමක් නිසා සාමාන්‍යයෙන් රෙදි ආර 1.3 කාලකුත් ඇති 60 පළලින් මේ ඩ්‍රෙස් එක මහ ගන්න. දැන් මේ විදිහට බලවාටි දෙක එකට අල්ලලා මම මුලින්ම පින්ස් ගහ ගන්නවා. සාමාන්‍යයෙන් ඔයාට මැනේජ් කරගන්න බැරි ෆැබ්‍රික් එකක් එහෙම වුණොත් මෙහෙම පින්ස් ගහුවාම හරිම ලේසි ඒක ෆැබ්‍රික් එක හසුරව ගන්න. දැන් මේකට මම සිප එකක් දානවනේ පිටිපස්සට. ඒ නිසා අඟල් 1.5ක් බලවාටිය පැත්තෙන් ඉවත් කරලා බ්ලොක් එක මෙන්න මෙහෙම තියාගන්නවා පිටිපස්ස පළුව මුලින්ම. ඊට පස්සේ මෙන්න මේ විදිහට රෙද කපා ගන්න තමයි තියෙන. සාමාන්‍ය විදිහට ඔයා මේක වටේට ඇඳලා ඒ දිගේ කැපුවත් කමක් නැහැ. මෙන්න මේ විදිහට මුලින්ම මම කපා ගන්නවා. ඔය විදිහට කපලා ඉවත් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ අපි කරන්නේ දැන් මේකේ ඉදිරිපස පළුවක් තියෙනවනේ මේ කොටසේ. ඒ නිසා අපි ඉදිරිපස පළුව වෙන් කරගන්න ඕනේ. අපි ඉදිරිපස පළුව වෙන් කරගන්නේ අපි අර ඉදිරිපසට අදාළ වැඳපු අත්කට හැඩයෙන්, ඉදිරිපසට අදාළ උරහිස හැඩයෙන්, කර හැඩයෙන් මේ බ්ලොක් එකේ ඉතුරු ටික මෙහෙම කපලා අයින් කරගන්නවා. ඔයාට මේක වෙනම බොක්ස් බෝඩ් වල ඉදිරිපස පිටුපස වෙනමම ඇඳලා තියාගන්නත් පුළුවන්. ඔයා මේක පාවිච්චියට ගන්නවා නම් බ්ලොක් එක. එතකොට ඔයාට පහසුවෙන්ම ඕනෙම පැටර්න් එකක් හදාගන්න පුළුවන්. දැන් මේ විදිහට මේක ඔන්නෝම කපලා අයින් කරනවා. එතකොට අපි ගත්ත ෆැබ්‍රික් එකේ එක පැත්තක් ඉතුරු වෙන්නේ. මොකද අපි 60 පල්ල ෆැබ්‍රික් එකනේ දෙකට නවලා ගත්තේ. ඒ ඉතුරු වෙන පැත්තේ නැම්ම පැත්තට මෙන්න මෙහෙම බ්ලොක් එක තියලා ඉදිරිපස පළුවත් කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ස්ලීව් එකකුත් දාන්න නැති නිසා හරිම ලේසි මහ ගන්න. ඉතින් ඕනෙම කෙනෙකුට පහසුවෙන් මහ ගන්න පුළුවන් ඩ්‍රෙස් එකක් තමයි මේ. ඉතින් මම ඔයාලට කිව්වනේ මුලින්ම වීඩියෝ එක පටන් ගද්දි මේක ඉගෙන ගත්තාම ඔයාලට ඕන පැටර්න්ස් ගොඩාක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා. ප්‍රින්සස් ලයින් ගවම එතකොට ඔයාට ඉස්සරහට බොත්තම් දාලා මහන්න ඕන උනත් ඒ හැම දෙයකටම ඔයාට මේ බ්ලොක් එක පාවිච්චි කරලා මහ ගන්න පුළුවන්. දැන් මේක අත්කොට ගවමක් කියලා ඔයගොල්ලෝ මුලින්ම දැක්කනේ. උරහිස කෙළවරේ ඉඳන් අඟලක ප්‍රමාණයක් ඇතුළට ලකුණු කරලා මම මේ අඳින විදියට අත්කට මැද්දට හැඩ කරන්න. කෙලීම හැඩ කරලා ආම් හෝල් එක හරියම කපලා අයින් කරන්නේ නැහැ. එතකොට ආම් හෝල් එක ගාවින් ඇඟ ඇතුළ පේනවා. ඒ නිසා මැද්දට තමයි මෙහෙම හැඩ කරලා මේ විදිහට කපා ගන්න. මේක බ්ලොක් එකේම කරන්නත් තිබුණා. ඔයගොල්ලන්ට පහසුයිනේ මෙහෙම කරාම හරිය පැහැදිලිව පේන නිසා තමයි මම මෙහෙම කරේ. ඒ කොටසම අරන් ඊළඟ පළුවෙත් තියලා අනික අතේ මේ විදිහට තියලා ඒ ගානටම ඔහොම කපලා අයින් කරගන්නවා. ඔයාට දැන් මේක අර කලින් තිබ්බ විදිහට ස්ලීව් එකක් උනත් දාලා මහ ගන්න පුළුවන්. දැන් මම මේ කරන්නේ කරට ෆේසින් එක මහ ගන්න එක. ඔයගොල්ලන්ට නම් පයිපින් කරන්න එහෙම උනත් පුළුවන්. නමුත් අර ෆේසින් එකක් දැම්මහම පිළිවෙල නිසා මම මේ කරට ෆේසින් එකක් දානවා. මුලින්ම මම ෆියුසින් එකක් හදාගන්න අපේ ස්ටිෆ් කියලා කියන්නේ එහෙම එකක් අරගෙන ඝනකම අඩු එකක් ගන්න. මේ විදිහට තියලා කරට කර මෙහෙම ඇඳ ගන්නවා. නමලා තියෙන්නේ කරට කර ප්‍රමාණයෙන් ඇඳගෙන අඟල් භාගයක් මෙහෙම කරෙනුයි උරහිසනුයි අඩු කරනවා. මොකද අපි ඒ ප්‍රමාණය ෆැබ්‍රික් එකෙන් ගන්නවා. මොකද නැත්තම් මේ වගේ ෆියුසින් එක ඝනකම වැඩි වුණොත් එහෙම ඕගොල්ලන්ට මහන්න අමාරුයි කර එහෙම. ඊට පස්සේ මම මෙතන චුට්ටක් අඟල් 3ක් විතර වගේ පල්ලට වෙන්න මෙහෙම ගෙවිලා යන විදිහට පහලින් වැඩි වෙන්න මේ විදිහට ෆේසින් එක හදාගන්න. ෆේසින් එක ඔයගොල්ලන්ට අඟල් 2.5 පරතරයට උනත් කරන්න පුළුවන්. ඒක එහෙම ගැටලුවක් නැහැ. මෙන්න මේ විදිහට ෆේසින් එක මුලින්ම මම කපා ගන්නවා. ඊට පස්සේ පිටිපස්ස පළුවටත් ওই විදිහටම ෆේසින් එක කපා ගන්නවා. පිටිපස්ස පළුව නම් ෆේසින් කොටස් දෙකක් නෙන්නේ. මොකද පළු දෙකක් විදිහට නෙන්නේ. ඉතින් ඒකේ තුර හිසින් අඟල් භාගයයි කරෙන් අඟල් භාගයයි මෙහෙම අඩු කරලා අවශ්‍ය පල්ල තියා ගන්නවා. සමන අඟල් 2.5ක් විතර. ඊට පස්සේ ෆේසින් කොටස් දෙකක් වෙන්න මේ විදිහට මම මෙහෙම කපලා ඉවත් කරගන්න. ඕගොල්ලන්ට පයිපින් කරලා එහෙම හොරු ආය නම් පයිපින් එකක් උනත් දාන්න පුළුවන්. ඊට පස්සේ වටේට ෆැබ්‍රික් එකෙන් තම අඟල් භාගෙ මෙහෙම එකතු කරන්නේ. මේක ෆැබ්‍රික් එකට තියලා අයන් කරගන්නවා. ඇලවෙන පැත්ත අයන් වෙන්න තියලා ඇලවෙන්න තියලා මේ විදිහට වටේටම මැහුම් අස්සේ අඟල් භාගය තියලා මෙහෙම කපා ගන්නවා. ඔය පිටිපස්සේ ෆේසින් කොටස් දෙක ඉස්සරහා ෆේසින් කොටසත් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒකත් ওই විදිහට කපා ගන්න තියෙන. ඉතින් හරියම පහසුයි. මේ වගේ පොඩි පොඩි වීඩියෝස් නම් මම Facebook එකටත් දානවා. මගේ Facebook page එක බලන කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේ පාඩම් නම් දකින්නත් ඇති මීට කලින්. ඉතින් ඔන්න ওই විදිහට හදාගත්ත ෆේසින් කොටස් මේ විදිහට අරගෙන
ඔයාට වටේට ඕවර්ලොක් කරගන්න පුළුවන් ඕවර්ලොක් මැෂින් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් හීනි වාටියක් මහ ගන්න නැත්නම් සිග්සැග් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඔයාට මේක සිග්සැග් කරලා වුණත් ගන්න පුළුවන් මේ විදිහට වටේටම. එතකොට හොඳට පිළිවෙලට තියෙනවා. දැන් අපි හදාගත්ත ෆේසින් කොටස මෙන්න මේ විදිහට අරගෙන හොඳ පිට පැත්තට හොඳ ඉදිරිපස පළුවේ හොඳ පිට පැත්තට මෙන්න මෙහෙම තියලා කර අඟල් භාගයට මහ ගන්නවා. දැන් හොඳට මතක තියාගන්න මේක අත්කොට ඇඳුමක් නිසා ෆේසින් එක ගොඩාක් මහතට ගන්න එපා උර හිස් පැත්තෙන්. එතකොට අර උර හිසෙන් එළියට ෆේසින් එක පනින්න බලනවා. දැන් මේ විදිහට කර හැඩයම ඇඳගෙන කට් මාක්ස් දානවා. අපි කට් මාක්ස් දාන්නේ මේක රවුම් කර හැඩයක්නේ. ඒ නිසා නැත්නම් අනිත් පැත්ත හරව ගන්න බෑ. වැඩිපුර ප්‍රමාණය කපලා ඉවත් කරලා ෆේසින් එක පැත්තටම හැවුම් වාසිය හරවලා මේම අවුට්ලයින් එකක් දෙන්න. එතකොට තමයි ලස්සන්ට මේ කරේ මේ හැඩය ඇතුල් පැත්තට ෆේසින් එක ඇතුල් පැත්තට හැරවිලා තියෙනවා. එතකොට හරිම නීට් කර මේ විදිහට කරගෙන හොඳට අයන් කරගන්න. ඔයා ගාව ස්ටීම් අයන් එකක් හරි එහෙම තියෙනවා නම් ඔය විදිහට ලස්සනට කර අයන් කරගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දෙන්නේ සිපර් එකක් කොහොමද දාන්නේ කියලා. සිපර් ගත්තාම මේ වගේ එක සයිසස් වලින් තියෙනවා. එක පාටින් තියෙනවා. ඉන්විසිබල් සිපර්. එතකොට සාමාන්‍යයෙන් ඩ්‍රෙස් එකකට ඕගොල්ලොන්ට ටිකක් දිග සිපර් එකක් අඟල් 21ක් වගේ දිග සිපර් එකක් ගන්නවා නම් ගොඩක් හොඳයි. මුලින්ම මම කරන්නේ සිපර් එකක් දිග සිපර් එකක් අරගෙන උකුලෙන් ඉනෙන් පහලටත් එන්න ඕනේ සිපර් එක. දැන් බලන්න මේ සිපර් එක අඟල් 19ක් විතර දිගයි. එතකොට මම ෆැබ්‍රික් එකේ කර ගාව ඉඳලා අඟල් 17ක් වගේ වෙන්නේ. ඒ කියන්නේ සිපර් එකේ දිගටම ලකුණු කරන්නේ නැහැ. අඟල් 17ක් විතර ලකුණු කරාම ඇති සිපර් එකේ දිගින් අඟල් 2ක් විතර අඩු වෙන්න අරගෙන මෙන්න මෙහෙම ලකුණු කරනවා. දැන් අපේ අඟල් 1/4 බලවාටිය පැත්තේ ඉඳන් ලකුණු කරපු ඉර හොඳට පේන්න ඇඳගෙන තමයි මම මේ තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔහොම දෙක එකට එකතු කරලා උඩ කරගාව ඉඳන් සිප එක මහන් ප්‍රමාණය ඉදිරි කරලා පහලට මහගෙන එනවා. නමුත් මම මේ පහලත් ඕපන් එකක් මහනවා පොඩි ස්ලිට් එකක් වගේ අඩිය තියන්න පහසු වෙන. ඒ නිසා පහලට ස්ලිට් එකට ඇති වෙන ප්‍රමාණය දක්වා වෙනකන් මෙතන ඉඳන් පහලට මෙහෙම මහගෙන එනවා. ඔයා එහෙම දාන්න නැත්නම් පහලට කෙලීම මහන්න පුළුවන්. මම මෙතන ඕගොල්ලන්ට තවත් දෙයක් උගන්වන්න ඕන නිසා ඒ විදිහට කියලා දෙන්න. දැන් මම පිටිපස්ස පළුවේ අතේ ඉඳන් අර ඕපන් එකට අවශ්‍ය ප්‍රමාණය තියලා එතන ඉඳන් උඩට මේ විදිහට මහගෙන එනවා. මේ විදිහට අර අඟල් එකමාරි ඉර දිගේ කොටස් දෙක එකට උඩ එක තියලා ඔන්නෝම මහගෙන එනවා. මේ බලන්නකෝ. ওই විදිහට මහගෙන එනවා. දැන් මෙන්න මේ විදිහට තමයි යට ඕපන් එක තියෙන්නේ. දැන් අඟල් එකමාරක් එළියට වෙන්න තමයි තියෙන්නේ. දැන් අපි කරන්නේ මේ දෙක මෙහෙම දෙපැත්තට තියලා හොඳට අයන් කරගන්නවා. ඔයා මේ ඇඳුම සෙල් කරන්න වගේ නම් මහන්නේ දෙපැත්තේ බලවාටි හොඳට ඕවර්ලොක් කරලා ගන්න. දැන් මේක හොඳට අයන් කරගන්න මේ ලයින් එකටම තියලා හොඳට අයන් කරගන්න. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට මහ ගන්න. මොකද මහන්න නැතුව තිබ්බොත් එහෙම අඩිය දිනකොට ටිකක් මෙහෙම ඇරෙනවා වගේ වෙනවනේ. ඒ නිසා අපි මේක වටේටම මහ ගන්න ඕනේ. බලන්න මම මහන විදිහ. මෙන්න මෙතන ඉඳලා අඟල් භාගයක් විතර ඇතුළට එන්න ඕන ඔහොම තියලා දිගටම මහගෙන එනවා. එතනදී ඔයා තීරණය කරන්න ඕපන් එක කොච්චරක්ද තියන්නේ කියලා. ඒ මට අවශ්‍ය ප්‍රමාණය තමයි මම මේ තියාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේම හරහාට මහ ගන්නවා. ඊට පස්සේ එතන ඉඳන් මෙහෙම පහලට දිගට මෙහෙම මහගෙන එනවා. මේ විදිහට දිගට මහගෙන එනවා. ඔන්න ඔය විදිහට මේ ඔච්චර තමයි තියෙන්නේ. දැන් ඉතින් අර බලවාටිය ඕවර්ලොක් කරලා ගන්නත් පුළුවන්. දැන් අපි බලමු කොහොමද සිප එකක් ඇටච් කරගන්නේ කියලා. මේ ඔක්කොම මැහුවට පස්සේ මෙහෙම තමයි තියෙන්නේ. සිප එක දාන ප්‍රමාණය තමයි මේ කරගාවේ ඉඳන් මේ විදිහට තියෙන්නේ. දැන් අපි කරන්නේ මම මේ විදිහට දෙපැත්තට තියලා අයන් කරගෙනනේ තියෙන නිසා හොඳට අර අයන් මාක් එක එහෙම තියනවා කර පැත්තෙන්. ඒ නිසා අපිට සිප එක අල්ලන්න හරි පහසුයි. ওই විදිහට තමයි තියෙන්නේ. මේ බලන්නකෝ. මේ මම ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරලා පෙන්නන ගමන් තමයි මේ ඉන්නේ. දැන් ඕගොල්ලන්ට පෙන්වන්න පහසු වෙන්න මම සිප එක වෙන පාටකින් දැම්මා. නැත්නම් ඕගොල්ලෝ ෆැබ්‍රික් එකේ වැඩිපුර තියෙන පාටින් තමයි සිප එක තෝරගන්නේ. සිප එකේ හෙඩ් එක ඇතුල් පැත්තට වෙන්න තමයි අපි තියාගන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම සිප එකේ උඩම මෙන්න මේ වගේ ප්ලාස්ටික් කොටසක් තියෙනවා. අඟල් භාගයක් එතනින් උඩට තියෙනවා. ඒ ප්ලාස්ටික් කොටස අඟල් භාගයක් උඩට වෙන්න විතරක් තියලා කරේ ඉඳන් පහළට අඟල් භාගයේ පහළින් තමයි ප්ලාස්ටික් කොටස තියෙනවා. නැත්නම් කර මහ ගන්න බැහැනේ. මං අඟල් භාගයක් කරේ ඉඳන් පහළට ලකුණු කරලා මේ ප්ලාස්ටික් කොටස එතෙන්ට තියලා අර නැම්මට තියලා පින්ස් ගන්න. හොඳට බලන්න ෆැබ්‍රික් එකේ අර ඇඟ පැත්තට එන කොටස නෙවෙයි. මැහුම් වාසේ අඟල් එකමාරක් අපිට තිබ්බනේ සිප එකට තියන්න ඕන ප්‍රමාණය. අන්නේ ප්‍රමාණය පැත්තට තමයි දැන් මේ සිප එක තියාගෙන අපි එන්නේ. බලන්න මං සිප එක තියාගන්න විදිහ කොහොමද කියලා.
බලන්නකො හෙඩ් එක මෙහෙම ඇතුල් පැත්තට වෙනනේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ මෙතන අපි අර ඉවර වෙන තැන තියෙනවනේ අන්න එතෙන්ට කිට්ටු වෙන්න තියලා තමයි සිප එක මෙහෙම තියාගන්නේ. මෙතන හොඳට අර මහනකොට ටැග් වෙලා තියෙනවා නැත්නම් ඉරෙන්න බලනවා. ඊට පස්සේ අනික් පළවත් අරගෙන මේ විදිහට අරගෙන අර නැම්මටම අර කලින් තිබ්බ විදිහටම ඔන්න ඔහොම තියා ගන්න ඕනේ. තියාගෙන පින්ස් ගහ ගන්න. ඊට පස්සේ ළමයි කරන්නේ ඔයගොල්ලන්ට පුළුවන් මේක අර නූල් අදිනවා කියලා අපි කියන්නේ අන්න එහෙම නූලක් ඇද ගන්න. එහෙම කරාම මහාන ලේසි. නැත්තම් සමහර ෆැබ්‍රික්ස් එනවා මහාන අමාරුයි සිප එක ඇද වෙනවා, රැලි වෙනවා. ඒ කිසිම ගැටලුවක් එන්නේ නැහැ අපි අතේ නූලක් ඇදලා ගත්තාම. මුලින්ම පින්ස් ගහලා ඊට පස්සේ අර මං කිව්වා වගේ නූලක් දාගන්න ඉදිකටට ගොඩාක් දිගට ගන්න එපා. ඊට පස්සේ මේ විදිහට යටින් ගැටයක් දාගෙන සාමාන්‍ය ඉතින් අර අපි නූල් අදිනවා කියලා කියන්නේ අන්න ඒ විදිහට නූලක් මෙහෙම ඇද ගන්න. ඊට පස්සේ අපිට මහනකොට හරියම පහසුයි. ඔන්න විදිහට සම්පූර්ණයෙන්ම පින්ස් ගලව මේ විදිහට මම මහ ගන්නවා. මේක හරියම පහසුයි. ඉතින් කිසිම කරදරයක් නැතුව මහන පුළුවන් ක්‍රමයක්. දැන් මහන ඇඳුම් වලට ඉස්සර වගේ සිප දාන්නේ නැහැ. ඉන්විසිබල් සිප එක තමයි දාන්නේ. ඇඳුමේ සිප එකක් තියනවාද කියලා එතකොට පේන්නේ නැහැ. හරියම නීට්. හරි මම මේ පාවිච්චි කරන්නේ බොබ්ජෙට් මහන මැෂින් එකක්නේ මගේ ගාව තියෙන්නේ. ඉතින් ඒකේ මෙන්න මේ වගේ පුට් එක මාරු කරන්න පුළුවන්. මගේ ගාව තියෙන දැනට මේ තියෙන පුට් එක මම මේ විදිහට මාරු කරලා අයින් කළා. ඉන්විසිබල් සිපර් පුට් එකක් මේකට මේ විදිහට දාගන්න. මේ බලන්නකෝ. ඉන්විසිබල් සිපර් පුට් එකක් තමයි මෙහෙම දාගන්නේ. මෙහෙම දාලා මේක දැන් මහගෙන යන්න තමයි තියෙන්නේ. දැන් ඉන්විසිබල් සිපර් පුට් ගත්තාම ළමයි එක එක වර්ග තියෙනවා. මේක මම මේ දැන් පාවිච්චි කරන එක මේ විදිහට තියාගෙන මේ බලන්නකෝ මෙහෙම තියාගෙන මහගෙන එනවා. මේ විදිහට අර නූල් ඇදලා තියෙන හින්දා හරි පහසුයි මහගෙන එන්න. මේ බලන්න මේ විදිහට පහලටම මහගෙන ඇවිල්ලා අර අපි මහලා නතර කරපු තැන තියෙනවනේ එතනදී මෙන්න මෙහෙම මහලා ටැග් කරලා නතර කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපි අර මහගෙන ආව අනිත් පැත්ත තියනවානේ. ඒ පැත්ත සාමාන්‍ය විදිහටම මහගෙන යන මේ පුට් එකේ කොටස් දෙකක් තියෙනවා වම දකුණ. ඒතර වම් අත පැත්තයි දකුණු අත පැත්තයි ওই විදිහට තමයි මහගන්නේ. පටන් ගන්න තැන චුට්ටක් අමාරුයි. ඒක හැමීට ඉවසීමෙන් කරන්න. දැන් මම මේ වීඩියෝ කරන් චුට්ටක් ස්පීඩ් එක වැඩි කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් හැමීට හදිසියක් නැතුව ඕගොල්ලෝ මේ විදිහට මහගන්න. ওই විදිහට තමයි සිප එක මැහුවට පස්සේ එන්නේ මෙන්න මේ ඉඩ තිබ්බේ අපි අර මේ හෙඩ් එක එළියට ගන්න පහසු වෙන. අපි කෙලවරටම මැහුවාම මේ හෙඩ් එක එළියට ගන්න අමාරුයි. ඒ නිසා තමයි මම කලින් කිව්වේ සිප එකේ දිග 19යි නම් 17කට විතර තියලා මේ විදිහට මේ සිප එක මහන්න කියලා. දැන් ඔන්න විතර සිප එක අපි එළියට ගන්නවා. දැන් සිප එක සම්පූර්ණ කරගෙන අපි ඉවරයි. දැන් තියෙන්නේ මේකේ කර මහ ගන්න. මේ වගේ සිප එකක් අපි උඩටම දැම්මහම අපිට පහසුම දේ තමයි ෆේසින් එකක් මහන එක. අපි දැන් හදාගත්ත ෆේසින් එක මෙන්න මේ විදිහට කොටස් එක මෙහෙම දිග ඇරලා තියා ගන්නවා. ඊට පස්සේ ෆේසින් එක අරගෙන මෙන්න මේ මන් තියෙන විදිහ බලන්න මේ විදිහට තියා ගන්න ඕනේ ෆේසින් කොටස් දෙක මේ විදිහට අරගෙන. ඊට පස්සේ අඟල් භාගයට අර මහන් වාසිය දිගේ මෙහෙම මහගෙන එන්න ඕනේ. ෆේසින් එක කෙලවර ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මම ඕවර්ලොක් කරන් තමයි තියෙන යට වටේට. දැන් මේ විදිහට මහලා කට් මාක්ස් දාලා ඊට පස්සේ අපි අර කලින් දැම්මා වගේ අවුට්ලයින් එක දාලා හොඳ පිට පැත්තට හරව ගන්න තමයි තියෙන්නේ. දැන් ওই විදිහට මහලා කට් මාක්ස් දාන්න තැන ඊට පස්සේ වැඩිපුර ටික කපලා ඉවත් කරගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මහන් වාසිය පැත්තට ෆේසින් එක හරවලා මේ විදිහට අවුට්ලයින් එකක් මෙන්න මෙහෙම දෙන්න. දැන් ওই විදිහට විතරක් මහලා මදි. දැන් ෆේසින් එක සම්පූර්ණ කරාට පස්සේ ෆේසින් එක සිප් එක පැත්තට හරවලා මෙන්න මෙහෙම හරහට මහන්න. නැත්නම් ෆේසින් එක උඩට යනවනේ. ඉතින් ඒ නිසා මෙන්න මෙහෙම සිප් එක කෙලවරින්ම මහගෙන යන්න. ඕක අර සිපර් ෆුට් එකක් තියලාම මැහුවත් කමනර වන් සයිඩ් ෆුට් එකක් වගේ තියනවා නම් ඒක වඩාත්ම හොඳයි. දැන් මේක මේ විදිහට අනිත් පැත්ත හරවන්න. මේ බලන්න ලස්සනට නීට්වට පිළිවෙලට තියෙනවා. ඔන්න ඔය ක්‍රමය හොඳට පුරුදු වෙන්න. එතකොට ඔයගලොන්ට ඕනම ඇඳුමකට මේක මහ ගන්න පුළුවන්. දැන් අනිත් පැත්තේ ෆේසින් එක මහන්න කලින් මේ දෙපැත්තම අපි මැහුවා හරියටම තියෙනවද කියලා බලන්න. නැත්නම් අපි මහල ඉවරනාට පස්සේ උස කොට එනවා. උස කොට එන්නේ නැති වෙන්න මේ විදිහට පිළිවෙලට මේක හදා ගන්න. හරි. දැන් මේකෙත් වෙනසක් නැහැ. අපි අර කලින් කරපු එක වගේම තමයි අඟල් භාගයට මැහුවා. ඊට පස්සේ කට් මාක්ස් දැම්මා. ඊට පස්සේ ෆේසින් එක පැත්තට මහන් වාසිය හැරෙව්වා. ඊට පස්සේ අවුට්ලයින් එක දුන්නා. ඉතින් එන්නේ වගේ සරල දේවල් ටිකක් තමයි අපිට මේකෙදි කරන්න තියෙන්නේ. මේ බලන්න කට් මාක්ස් දැම්මා. වැඩිපුර ටික කැපුවා.
මැහුම් ආසිය පැත්තට ෆේසින් එක හැරෙව්වා අවට්ලයින් එක දුන්නා. ඉතින් අන්න ඒ ටික තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ සිප් එක පැත්තට මෙහෙම හරවලා මෙහෙම චුට්ටක් අයිනෙන් මේ විදිහට මහගෙන එන්න. මේ විදිහට අයිනෙන් ඔන්න ඔහොම මහගෙන එන්න. බලන්නකො මම කියලා දුන්න පිළිවෙලට මැහුවාම කිසිම වෙනසක් නැතුව උස කොට එන්නේ නැතුව පිටුපස පළුව ලස්සනටම ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ අපි සම්පූර්ණ කරගත්තු ඉස්සරහ කොටසයි පිටුපස කොටසේ උරහිස් දෙක මූට්ටු කරගන්න. මම ඔයගලන්ට කලින් වීඩියෝස් වලත් කියලා දීලා තියෙන උරහිස් මූට්ටු කරන්නේ කොහොමද කියලා. මේ හොඳට බලන්න මෙන්න මේ විදිහට තියාගන්න. මම මේ පෙන්නන විදිහට මෙහෙම තියලා අපි ඔයාගේ පිටිපස්ස පළුවේ ෆේසින් කොටස අතෑරලා මෙන්න මේ විදිහට මහ ගන්න. මේ පිටිපස්ස කොටසේ ෆේසින් කොටස අතෑරියා. ඉස්සරහා සම්පූර්ණ ෆේසින් එකයි සම්පූර්ණ උරහිස් කොටස් දෙක තියලා හරහට මහලා ඊට පස්සේ මේ බලන්නකෝ මේ විදිහට තියාගත්තා. ඊට පස්සේ ෆේසින් කොටසෙන් වැහුවා. මහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් හරීම පහසුයි මෙහෙම මැහුවාම උරහිස මෝටෝ කොයිම වෙලාවකවත් පේන්නේ නැහැ. අපිට නිකම්ම තියලා මහන්න පුළුවන්. හැබැයි එහෙම මැහුවම උරහිස මෝටෝ පේනවනේ කැතයිනේ පිළිවෙල නැහැනේ. ඒ නිසා තමයි අපි මේ විදිහට මහගන්නේ. බලන්නකො මහලි වුණාම ওই විදිහට පිළිවෙලට එනවා. උරහිස දෙකම ඔන්න ඔය විදිහට මහ ගන්න තියෙන්නේ. එහෙම මහගෙන අපිට අංශ මහන්න තමයි තියෙන්නේ. දැන් මේක අත නැති ඇඳුමක්නේ. අත නැති ඇඳුමක අත්කට මහනකොට අපිට පයිපින් එකකින් තමයි මම මෙතන මහන්නේ. ඔයගොල්ලන්ට මුලින්ම පයිපින් එක මහලා ඊට පස්සේ අංශය මහන්නත් පුළුවන්. නැත්නම් අංශය මහලා ඊට පස්සේ පයිපින් එක මහ ගන්නත් පුළුවන්. අපි මේකට කලින් මම මේකට පොකට් එකක් දාගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි බලමු කොහොමද මේකට පොකට් එක මම නිර්මාණය කරගන්නේ කියලා. මුලින්ම අපි බ්ලොක් එකක් ඇඳගෙන ඉමු. අඟල් 3මාරක් පළලට අඟල් 7මාරක් 7ක් වගේ උසට මේ වගේ කොටුවක් ඇඳ ගන්න. අර 7මාරක් කිව්වේ පොකට් බෑග් එකේ ප්‍රමාණය. කියන අපිට අත දා ගන්න පුළුවන් උසට තියෙන්න ඕනේ. මේ විදිහට කොටු හැඩයක් කපාගෙන අපි අර කර හැඩ යන්නේ අන්න ඒ වගේ මෙතන ඉඳන් දෙපැත්තටම අඟල් 1මාර ලකුණු කරලා මෙන්න මෙහෙම හැඩ කරගන්නවා. එහෙම හැඩ කරගෙන මේක මම කපලා ඉවත් කරගන්නවා. ඒ ප්‍රමාණයට කොටස් 4ක් අපි කපා ගන්න ඕනේ. දැන් මේක කපනකොට මතක තියාගන්න මේක අපි නැම්මකට තියලා තමයි අපි කපන්න ඕනේ. නැත්තම් මේ වගේ චූටි කොටස් නෙන්නේ. ඒ නිසා මේක මේ විදිහට කපලා අර ෆැබ්‍රික් වල තියලා කපා ගන්න ඕනේ. දැන් අපි ඕක ඩ්‍රෙස් එක කැපුවට පස්සේ ඉතුරු වෙන පොඩි රෙදි කොටස් තියෙනවා. ඒ රෙදි කොටස් වලින් ඔයාලට මේක කපා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉනේ ඉඳලා ඔයාට පොකට් එකට දාන්න අවශ්‍ය ගැඹුර චුට්ටක් බලන්න කොච්චරක්ද කියලා. සාමාන්‍යයෙන් අඟල් 2.5මාරක් විතර ඉනේ ඉඳන් පහළට තිබ්බහම ඇති. සාමාන්‍යයෙන් ඔයාට ඒක මැනලා ගන්නත් පුළුවන්. දැන් මේ විදිහට මම ඒ අවශ්‍ය ප්‍රමාණය දෙපැත්තෙම මෙහෙම ලකුණු කරනවා. සාමාන්‍යයෙන් ඉනේ ඉඳන් අඟල් 2ක් විතර පහළින් පොකට් එක දැම්මහම ඇති. ගොඩාක් පහළට ගත්තොත් එහෙම අර උකුල මට්ටමට එනවා පොකට් එක. දැන් මේ අවශ්‍ය ප්‍රමාණය ලකුණු කරලා මෙන්න මෙහෙම කොටස් දෙකේම කට් මාක්ස් දාන්න. ඉදිරිපස පළුවේ සහ පිටපස පළුවට අහු වෙන විදිහට වම් දකුණ දෙපැත්තට මේ වගේ කට් මාක්ස් දාගන්න. මේ තියෙන්නේ ෆැබ්‍රික් කොටස් කපාගත්ත එක. දැන් මේව වටේටම ඕවර්ලොක් කරගන්න. ඒ වගේම ඇඳුමත් සම්පූර්ණයෙන්ම අංශය හොඳට ඕවර්ලොක් කරගන්න කොටස් දෙකේම. ඊට පස්සේ අවශ්‍ය තැනට පොකට් එකේ මේ කොටස තියලා මෙහෙම පින්ස් ගහගන්න මුලින්ම. මේ තියලා තියෙන දේ ඔයගලන්ට පේනවා ඇති. ඒ විදිහට තියාගන්න. ඒ වගේම ඒ හා සමානවම අනිත් පැත්තේ කියන්නේ ඉස්සරහා පළුවට තියාගන්නවා වගේම තමයි ඒ ගානටම අපි අනිත් පැත්තේ තියන්න ඕනේ. නැත්තම් කොටස් දෙක එකට සමාන නැති වුණොත් අපිට මහාන අමාරුයිනේ. ඒ නිසා එක ගානටම තියාගන්න මේ විදිහට පින්ස් ගහන. ඔය පින්ස් ගහන ප්‍රමාණය අඟල් භාගයට අපේ අංශය මහන්න ඕනේ. ඒ නිසා තමයි මම හිතන මේ පින්ස් ගහලා පෙන්නන්නේ. මේ ප්‍රමාණයටම අර අනිත් පැතිවලත් දෙපැත්තෙත් ওই විදිහටම තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම කොටස් දෙක එකට තියලා අපිට අංශය මහන්න තමයි දැන් තියෙන්නේ. ඕගොල්ලන්ට කැමති නම් අත්කඩට මුලින්ම පයිපින් එක අලලා අංශය මහන්නත් පුළුවන්. මම නම් දැන් අංශය මහ ගන්නවා. අඟල් භාගික ප්‍රමාණයට මේ විදිහට පින්ස් ගහගන්න. ඊට පස්සේ කෙලින්ම මහගෙන එන්න තමයි තියෙන්නේ. බලන්න මම මෙතන මහගෙන එන හැටි අඟල් භාගයේ ප්‍රමාණයට මෙහෙම මහගෙන එනවා. දැන් මේක පොකට් එකක් අල්ලලා තියෙන නිසා අපිට ඒක කෙලින්ම මහන්න බැහැනේ. ඒ නිසා මෙන්න මෙහෙම මහගෙන ඇවිල්ලා මේ දිගෙන් අඟල් භාගයක් වගේ ප්‍රමාණයක් එනකන් මේ විදිහට මහලා අපි නතර කරලා ඊට පස්සේ මෙන්න මෙහෙම හැඩ කරලා මේක මහගෙන එන්න ඕනේ. දැන් මේ පොකට් එකේ ප්‍රමාණයෙන් තමයි අපි ඔය මහන්නේ. අර මම උගලන්ට කිව්වනේ වටේටම ඕවර්ලොක් කරන්න කියලා. ඕවර්ලොක් කරන්න කිව්වේ මේ හේතුව නිසා. නැත්නම් අපිට මහල ඕවර්ලොක් කරන්න ගියාම කරදරයි සහ ওই මැද්දේ කොටස් ටික ඕවර්ලොක් කරන්න බෑ. එතකොට එතන නීට් නැති වෙනවා වගේ වෙනවා.
ඉතින් ඒ නිසා ඔබ ලොක් කරගත්තම අපිට පහසුයි. දැන් මෙන්න මේ විදිහට මහගෙන ඊට පස්සේ යටටම එනකම් මහ ගන්න ඕනේ. ඉතින් දෙපැත්තෙම පොකට්ස් ওই විදිහට තමයි මහන්නේ. ඔහොම මහුවට පස්සේ අපිට දැන් තියෙන්නේ අත්කට සම්පූර්ණ කරගෙන ගවුමේ වාටිය මහගන්න එක තමයි. අපි බලමු ඒකත් කොහොමද කරගන්නේ කියලා. බලන්නකො දැන් අපි මේක සම්පූර්ණ කරගෙන ඉවරයි. මේ විදිහට තමයි පොකට් එක තියෙන්නේ. මං හිතනවා ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා. මේ ගවුමේදී ගොඩාක් කරුණු මං ඔයගලොත් එක්ක කතා කරා. පිටුපස ස්ලිට් එකක් දාන්නේ කොහොමද? පොකට්ස් දාන්නේ කොහොමද? ඉන්විසිබල් සිප් එකක් දාන්නේ කොහොමද? ෆේසින් එකක් මහන්නේ කොහොමද? ඊට පස්සේ දැන් ඔයගලන්ට කියලා දෙනවා මේ වගේ අත නැති ඇඳුමක අත්කට කොහොමද මහගන්නේ කියලා. ඉතින් මේකට අපිට පයිපින් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මම ඔයගලන්ට කලින් කියලා ඇති සාමාන්‍යයෙන් කඩවල වල අපිට ඔය හදපු පයිපින් ගන්නක් තියෙනවා. නමුත් මේ වගේ ෆැබ්‍රික් එකක් අරන් ෆැබ්‍රික් එකේ ඇදෙන පැත්තට මේ විදිහට පටි කපා ගන්න. සමනේ අඟල් එකමාරේ පටි කීපයක් කපා ගන්න. අපිට සාමාන්‍යයෙන් චූටි රෙදි කොටස් වල තමයි අපි පයිපින් කපා ගන්නේ. මොකද දිග පයිපින් එකක් කැපුවොත් ෆැබ්‍රික් එක ගොඩක් අපත යනවා. ඒ නිසා අපි පොඩි රෙදි කොටස් වල පයිපින් පටි කපලා ඒවා එකට එකතු කරලා තමයි අපි සම්පූර්ණ පයිපින් පටියක් විදිහට හදාගන්නේ. අපි පොඩි පයිපින් පටි කපාගෙන ඒක එකට එකතු කරන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ඔහොම තියලා මෙහෙම තියලා මහ ගන්න. මේක මෙහෙම තියලා හරහට මහන්න. එතකොට සම්පූර්ණ පටියක් විදිහට තමයි එන්නේ. ඊට පස්සේ පටිය මෙන්න මෙහෙම දෙපැත්තට තියලා හොඳට අයන් කරගන්න. අයන් කරලා ඊට පස්සේ මේක අත්කට වටේටම අපිට අල්ල ගන්න තමා තියෙන්නේ. මේ විදිහට අරගෙන ඔයගොල්ලෝ පේනවා ඇති මේ චූටි පටි හදාගත්ත. මොකද අත්කට දෙකක් තියෙනවා නිසා දෙකටම මහැන්න පහසු වෙන මම මේක තනි පටියක් විදිහට හදා ගන්නවා. මේ බලන්නකෝ. ඊට පස්සේ මේක දෙකට නවලා හොඳට අයන් කරගන්න. ඊට පස්සේ මේක අපිට අත්කට වටේටම මහගෙන යන්න පුළුවන්. දැන් අපේ ඇඳුමේ හොඳ පිට පැත්ත මේ විදිහට අරගෙන හොඳ පිට පැත්තට මෙහෙම තියාගෙන මේක වටේටම මහන්න තමා තියෙන්නේ. අඟල් භාගයට අපි මේක මහන්න ඕනේ. දැන් මම මේ වැඩිපුර ටික කපනවා. මුලින්ම පටන් ගන්න තැනින් මහන්න ගන්න එපා. පටන් ගන්න තැනින් අඟල් භාගයක් විතර ඉඩ තියලා මේ විදිහට තියාගෙන අඟල් කාලක විතර පරතරයට අත්කට වටේටම මෙහෙම පයිපින් එක මේ විදිහට අල්ලගෙන යන්න. මෙන්න මේ විදිහට අල්ලගෙන යන්න. මම පුළුවන් තරම් මේ තේරෙන විදිහට තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මේ තැන තේරෙන්නේ නැහැ කියන එක. හරි. දැන් මේක වටේටම අපි මහගෙන යනවා. ඊට පස්සේ පටියේ අවසන් කරන තැනත් පටන් ගන්න තැනත් තියෙනවනේ. මේ දෙක ඔන්නෝම එකට එකතු වුණාම ওই විදිහට තමයි තියෙන්නේ. මේකේ වැඩිපුර ටික කපලා අයින් කරලා මේක හරහට මහ ගන්න. මේ විදිහට තියෙන්නේ. මේක දැන් අපිට හරහට මහ ගන්න තමයි තියෙන්නේ. මේ බලන්න මම මහන විදිහ මේ විදිහට හරහට මහ ගන්න. හරි. ඊට පස්සේ වැඩිපුර රෙදි කොටසක් ඔතන ඉතුරු වුණොත් මහුන් වාසිය එතන කපලා අයින් කරන්න. මෙන්න මේ වගේ හොඳට තියෙන්න ඕනේ. එතන සිදුරක් වගේ ඇවිල්ලා තියෙනවා නම් මේ මැස්ම දිගේම හරහට මෙන්න මේ විදිහට මහ ගන්න. එතකොට ඒක නිකන් සීල් වෙලා වගේ වෙනවා. ඔහොම හරහට මහ ගන්න. දැන් කරන්න තියෙන්නේ අපිට මේකේ කට් මාක්ස් දාගන්න පුළුවන්. මේ මම මේ මහන විදිහ තමයි පෙන්නන්නේ. දැන් මෙතනින් පස්සේ අපි කරන්නේ අර පයිපින් එක සාමාන්‍ය අල්ලන විදිහටම තමයි මේකේ වටේටම කට් මාක්ස් දාන්න නැත්නම් ලස්සනට ගන්න බෑනේ. අඟල් දෙකෙන් දෙකට වගේ පරතරයට. එතකොට ඔයගොල්ලෝ මේකට විස්කෝස් වගේ ෆැබ්‍රික්ස් පාවිච්චි කරනවා නම් කට් මාක්ස් ළඟ දාන්න එපා. එතකොට නිකන් ෆැබ්‍රික් එක ඇදෙන්න වගේ බලනවා. සාමාන්‍ය අඟල් දෙක එකමාර වගේ පරතරයට මෙහෙම වටේටම කට් මාක්ස් දාගෙන ගිහින් වැඩිපුර ටික මෙහෙම කපලා අයින් කරගන්න. ඊට පස්සේ අපි කරන්නේ පයිපින් එක මහවුන් වාසිය පැත්තට හරවලා අපි අර කර ෆේසින් එකට අවුට්ලයින් එක මැහුවේ. අන්න ඒ වගේ අවුට්ලයින් එකක් මහගෙන යන්න තමයි තියෙන්නේ. ෆේසින් එක පැත්තට පයිපින් එක හරවලා මෙන්න මෙහෙම අවුට්ලයින් එකක් මේ විදිහට වටේටම දාගෙන යනවා. ඊට පස්සේ මේ පටිය අතුල් පැත්තට හරවලා මේ විදිහට ලස්සනට මහන්න. ඊට පස්සේ හොඳට අයන් කරගන්න තමයි තියෙන්නේ. දැන් මෙතන මේ ෆේසින් එකත් එක්කම තමයි මම මහන්නේ. ෆේසින් එකේ එකයි මං කියේ චුට්ටක් දිග අඩුවට ගන්න කියලා අඟල් 2කමාරක් විතර. ඒ කියන්නේ උරහිස්සේ පළට අඩුවෙන් ගන්න.
දැන් වාටිය මහනකොට කෙළවරින්ම නවන්නේවත් මුකුත් කරන්නේ නැතුව මහගෙන ගිහිල්ලා නැවත වාටියක් මහන විදිහට මහගන්න. එතකොට ලස්සනට වාටිය ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඩ්‍රෙස් එක මහලා ඉවරනහම තියෙන්නේ. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මොනවා හරි ගැටලු තිබ්බොත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ගොඩාක් වෙලාවට මගෙන් ඔයාලා අහන දෙයක් තමයි මහන්න ගන්න හොඳ මහන මැෂින් එකක් කියන්නේ කියලා. ඔයාලා දන්නවත් වගේ මම පාවිච්චි කරන්නේ බොබ්ජෙට් බ්‍රෑන්ඩ් එකේ එන හයි ස්පීඩ් සර්වින් මැෂින් එක. ඒ වගේම බොබ්ජෙට් බ්‍රෑන්ඩ් එකේ එන ෆාස්ට් ත්‍රෙඩ් ඕවර්ලොක් මැෂින් එක. ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයා මිලදී ගන්න ඕනේ මහන මැෂින් එක මොකක්ද කියලා ඔයා තීරණය කරන්න ඕනේ. නමුත් ඔයාට එහෙම තීරණය කරන්න දැනුමක් නැත්නම් මහන මැෂින් සම්බන්ධයෙන් මම මෙන්න මේ පෙන්නන නම්බර් එකට කෝල් එකක් දෙන්න. සිහින මහන ටීම් එක කන්ටැක්ට් කරගන්න. ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයා ගන්න හොඳම මහන මැෂින් එක මොකක්ද කියලා ඒගොල්ලෝ මාට පැහැදිලිවම කියලා දෙයි. ඉතින් හැමදාමත් වගේ වීඩියෝ එක බලවට ඔයාට ගොඩාක් ස්තුතියි.